ආයුබෝවන් කියලා සියලුම දෙනා පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ Google එකෙන් හඳුන්වලා දීලා තියෙන අලුත්ම AI වීඩියෝ ජෙනරේටර් එක ගැන. ඒ තමයි Veo 3 කියන AI ජෙනරේටර් එක. ඉතින් අපි බලමු මේක කොහොමද අපි ෆෝන් එකෙන් මේ වගේ වීඩියෝ ජෙනරේට් කරන්නේ, මේක හරහා කොහොමද අපි YouTube නාලිකාවන් නිර්මාණය කරන්නේ, මේ හදන වීඩියෝ වලට අපිට ඇත්තටම ෆොරින් ඔඩියන්ස් එකට ටාගට් කරලා YouTube channel එකක් හදන්න පුළුවන්ද කියන දේවල් පිළිබඳව අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ ෆෝන් එකේ Google search bar එකට ගිහිල්ලා Google AI Studio කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි යනවා. ඒකේ තියෙන Google AI Studio කියන එකට ඔයා යන්න. ඊට පස්සේ ඔන්න ඔයාව මේ විදියට Google AI Studio එක ඇතුළට අරන් යනවා. ඕගොල්ලන්ට මේක දැක බලා ගන්න පුළුවන්. අපිට වීඩියෝ දෙකක් තමයි දැනට ජෙනරේට් කරන්න පුළුවන්. ඒක අපිට මේ වගේ සයිසස් දෙකකට වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන්. අපි මේකේ අද හදලා බලමු YouTube short size එකේ වීඩියෝ දෙකක් අපිට හදා ගන්න පුළුවන් තප්පර 8 වීඩියෝ. ඉතින් මම මේකේ සාම්පල් එකක් විදියට මෙතෙන්ට ඕන වීඩියෝ එක ටයිප් කරන්න ඕනේ. ඉතින් මම ගහලා බලනවා අද කවුරුත් දන්න Garfield character එකත් එක්ක වීඩියෝ එකක් ජෙනරේට් කරලා බලමු. Garfield cat was dog football gaming කියලා අපි ගහලා බලමු මොන වගේ වීඩියෝ එකක් අපිට මෙයා ක්‍රියේට් කරලා දෙනවද කියලා. ඉතින් ඔන්න එන්ටර් කරන් පස්සේ අපේ වීඩියෝ එක ක්‍රියේට් වෙනවා කියලා මෙතන පෙන්නනවා. ඒකට තරමක වෙලාවක් යනවා. ඉතින් ඒ යන වෙලාවත් මේකේ පෙන්නනවා. සාමාන්‍යයෙන් තප්පර 30ක් විනාඩියක් වගේ යනකොට අපිට සුපිරිම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මේ ටූල් එක හරහා. ඉතින් ඔන්න අපේ වීඩියෝ එක හැදිලා ඉවරව ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. Garfield ෆුට්බෝල් එකකුත් අතේ තියාගෙන ඉන්න සුපිරි වීඩියෝ එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒක අපේ ගැලරි එකට සේව් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනින් අපිට බලන්නත් පුළුවන්. මේ වගේ වීඩියෝ එක අපි ප්ලේ කරලා බලුවන් පස්සේ පේනව නේද? Garfield සහ Scooby වගේ බල්ලෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ආයි සුපිරිම කැරක්ටර් දෙයක් සුපිරියටම වීඩියෝ එක ජෙනරේට් කරලා අපිට අරන් දීලා තියෙනවා මේ අලුත්ම Google Studio AI tool එකෙන්. ඉතින් මේ වගේ හදන වීඩියෝ අපි ඇත්තටම YouTube එකට දැම්මම අපිට views එනවද, foreign audience එකක් එනවද කියලා ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල. ඉතින් බලමු මම මේ වගේ වීඩියෝ හදලා අලුත් YouTube channel එකක් හදලා ඒකට දාලා ඒකට ආපු views ටික මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම මේකට foreign audience එකක් target කරලා කරනවා නම් ඔයගොල්ලන්ට ඇත්තටම හොඳ YouTube channel එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ channel එකේ මම දැන් හදලා මේ videos upload කරලා තියෙන මේ පේනවනේ. මේවට ආපු පැය 22කට විතර තියෙනවා. 2500ක් බලලා තියෙනවා. මේ හදපු හැම short video එකකටම 1k පැනලා views ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේවා මේ ඇත්තටම views ආපු videos තියෙනවා මේකේ. මේ 2700 මගේ අන්තිම වීඩියෝ එකට ආවිත් තියෙනවා. like 33ක් තියෙනවා. ඒ වගේම subscribersලා 3 දෙනෙකුත් ආවිත් තියෙනවා මේ වීඩියෝ එකට. ඉතින් හරියට plan කරලා මේ වගේ channel එකක් කරනවා නම් ඔයගොල්ලන්ට මෙන්න වගේ foreign audience එකක් target කරගන්න පුළුවන් බලන්න. දැන් මේ වීඩියෝ එකට ආවිත් තියෙන්නේ ඉන්දුනීසියා වගේ රටවල. මේ වීඩියෝ එකට ආවිත් තියෙනවා වියට්නාම්, ඉන්දියා, වගේ රටවල ඔඩියන්ස් එකක් තමයි විල තියෙන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ගත්තොත් එහෙනම් මේකට 2723ක් views ඇවිල්ලා තියෙනවා. subscribers 10 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. like 33ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට මේ AI වීඩියෝ එක ගැන පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. YouTube channel එක පටන් ගන්න ඕන මෙන්න මේ වගේ වීඩියෝ හදලා ඔයාලා මොකද්ද කරන්න ඕන, මොන වගේ වීඩියෝද හදන්න ඕන කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් මේ AI වීඩියෝ හදලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවා YouTube channel එක පටන් ගන්න. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් AI වීඩියෝ YouTube channel ගැන. ඉතින් අනිවාර්යෙන්ම මම ඔයගොල්ලන්ට සුබ පතනවා. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙන්න කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම මගේ channel එකට subscribe පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ වලින් ඉස්සරහට හම්බෙමු. ඔබට සුබ දවසක්.